ආයුබෝවන් ළමයි මේ පාර 2025 A level ලියලා ඉන්න ඔයාලා ඒ වගේම 2026 A level ලියන්න ඉන්න ඔයාලා වෙනුවෙන් අපි අලුත් වැඩක් පටන් ගන්නවා physics electro boost online class එක. එතකොට මේකෙදි අපි බලාපොරොත්තු වෙන ළමයි සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා විභාගෙදී MCQ 30ක් MCQ 50ක් අතර තුල වැඩිපුර අහන පාඩම් සෙට් එකක් තමයි ළමයි විද්‍යුත් ශේෂ්ත්‍ර, ධාරා විද්‍යුතය, චුම්බක ශේෂ්ත්‍ර, ඉලෙක්ට්‍රොනික සහ පදාර්ථයේ විකිරණ කියලා කියන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ළමයි සාමාන්‍යයෙන් ගොඩක් ළමයින්ට තේරෙන්නේ නැති කොටසක් තමයි මේ පාඩම් ටිකේ තියෙන්නේ. එතකොට මේකේ අනිත් විශේෂ දේ තමයි ළමයි හරියට මේක තියරි ටික කවර් කරගත්තොත් සාමාන්‍යයෙන් මේ MCQ ටික විනාඩි 20කටත් වඩා අඩු කාලෙකින් ඔයාලට MCQ ටිකක් ගහ ගන්න පුළුවන්. MCQ සාමාන්‍යයෙන් ඔය අවසාන 20 ඇතුළේ MCQ 14ක් විතර අහනවා ළමයි මේ පාඩම් ටිකේ. ඒ නිසා අපි අලුත් වැඩක් පටන් ගත්තා ඉලෙක්ට්‍රෝ බූස්ට් ඔන්ලයින් ක්ලාස් එකේ හරහා මේ පාඩම් ටික ඔයාලට සම්පූර්ණ තියරි ආවරණය වෙන විදිහට කවර් කරලා ඒත් එක්ක මේ පාඩම් වල මොඩල් ප්‍රශ්න ඒ වගේම පාස් පේපර් ප්‍රශ්න කරලා මේ පාඩම් හොඳටම ඔයාලට තේරෙන විදිහට උගන්වන්න අපි අලුත් වැඩක් පටන් ගත්තා. ඒ වගේම තමයි මේ පන්තියේ යන අතරතුර අපි රිමයින්ඩ් ටෙස්ට් භාවිතා කරලා මේ පාඩම් වල විශේෂිත නිර්මාණය කරන ලද ප්‍රශ්න ඔයාලා ලව්ව කරලා මේ පාඩම් ටික ඔයාලගේ මතකයේ තියාගන්න අපි අලුත් වැඩපිළිවෙලක් මේ වෙද්දි සකස් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි ඔයාලට මේ පන්ති අපි පවත්වන්නේ විශේෂයෙන් ඔන්ලයින් විතරයි. එතකොට මුළු දිවයිනටම ඔයාලට දිවයිනේ ඕනම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දෙසැම්බර් 16 වෙනි අඟහරුවාදා පස්වරු 7 සිට 10 දක්වා මේ වැඩේ පටන් ගන්නවා ළමයි. ඒකත් එක්ක අපි හැමදාම හැම අඟහරුවාදා දිනකම සවස 7 සිට 10 දක්වා මේ පන්තිය වෙනම කරගෙන යනවා. ඔයාලටදී සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි සම්බන්ධ වෙලා මේ පාඩම් ටිකට සුපිරියර පුරුදු වෙලා මේ පාර A level විභාගේ ගිය පාර වගේ යනගන්න නැතුව මේ පාඩම් ටික සුපිරියරම ගොඩ දා ගන්න වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. ඉතින් ඔයාලට ආරාධනා කරන අපිත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් බලන්න, ඇවිල්ලා බලන්න. වැඩේ හොඳයි නම් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.